සියලු දෙනා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝයේ ගෙනල්ලා තියෙන 2025 වරන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන මේ විදිහට නිකුත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව ඔයගොල්ලෝව දැනුවත් කරන්න. මතක් කරනවා මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා bell icon එක press කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා සම්පූර්ණ විස්තරය කතා කරමු. මේ විදිහට ඔයගොල්ලන්ට කාලසටහන බලා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ කාලසටහන මගේ Telegram channel එකෙන් ගන්න පුළුවන් සහ අනුමාන කොටස් විෂයන් වලට අදාළ අනුමාන කොටස් සහ ඔයගොල්ලන්ට papers කිහිපයක් අපි ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙන පොඩි වැඩසටහනක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. Telegram channel එකේ link එක description එකේ සහ comment section එකේ තියෙනවා. ඔයගොල්ලෝ Telegram හරහා තමයි මේ පාර අපේ වැඩේ සිද්ධ වෙන්නේ. මොකද WhatsApp හරහා අපිට ලොකු පිරිසක් සම්බන්ධ වෙන නිසා ඒ කියන්නේ වැඩ කටයුතු කරන්න ටිකක් අමාරු වෙන නිසා තමයි Telegram channel එකක් හැදුවේ. දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. විභාගය 2026 පෙබරවාරි 17 අඟහරුවාදා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් තියෙන විෂයන්ට මම මේ විදිහට මේක පල්ලෙහාට අරගෙන යනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අවශ්‍ය කට්ටියට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. නැත්නම් ඔයගොල්ලෝට අපේ Telegram channel එක කරා මේ PDF එක ලබා ගන්න පුළුවන්. අපි මේක දාලා තියන්න. මේ විදිහට ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. 25 වෙනිදා බදාද විද්‍යාව තියෙනවා. ඊට 26 පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා තමයි ගිණුම් කරණය ඒ ආධාර විෂයන් ටික තියෙන්නේ. ඊට පස්සේ තව විශේෂයෙන් පල්ලෙහැම් මෙතනින් දැනුවත් කරලා තියෙනවා මේ විභාගයට කිසිම විෂයක් සඳහා ගණක යන්ත්‍ර මකන දියර භාවිතා කිරීමට ඉඩ දෙනු නොලබන අතර ජංගම දුරකථන ඇතුළු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ශාලා තුළට රැගෙන ඒමද දඬුවම් ලැබිය හැකි වරදක කියලා සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට තමයි ඔයගොල්ලෝ කාලසටහන බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ගෙනව වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. වීඩියෝ එක වැදගත් වුණාට ලයික් එකක් දාලා සහ වීඩියෝ එක සෝෂල් මීඩියා ෂෙයා කරලා එකතුලා ඉන්න අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.